Aduh. Ara. Aduh. Ada kan kita naik ke medan. Naik ke lah. Biar apa jiwit itu medan. අපේ ගමන් සගිය තුන් දෙනා. එන්න මගේ බාණ්ඩ. මම මේ හරිය රෙස්ට් එකක් එම නෑනේ. නවතින්නද? ඔව්. නෑ නේ. අපි දැන් මේ බැලුවා. නෑනේ. පිස්සුවක් ඒකන. අනිවාර්යෙන් 26000 30000ක් වෙනවා. අර මේ කීපු කපාන එක මං හිතන්නේ ඒක නම් බජට් ලු. කොහෙද තියෙන්නේ? මට මේ කොල්ලෙත් බල්ලලා කොල්ලෙත් මම පොඩ්ඩක් අහලා බලන්නද? එයා මෙතන ගමනක් යනකොට තැන බුක් කරලා යන්න පුරුදුයන් කියලා කියන්නේ ඔන්න ඕක තමයි. එන්නම් මේ වගේ තැන් වලට ඇවිල්ලා කිලෝ ගන්න වෙන්නේ. දැන් ඉන්නවා හාල් පාරුව තුන් දෙනා වගේ. පල්ලා ලීස්ට් තියෙනවා. ඔගෙන් ලීස්ට් එකක් ගලව ගත්තා. අරගෙන මේව ටිකක් ගලව ගත්තා. ඔය ගත්තා කෑවා. මේ ගෙදර මාමා අපිට පැදුරක් දෙනවා ගුවද? අපිට බැරි විදිහ මේකක් හොයාගන්න. ඉතින් නෙමෙයි. මේ කූඩාර මොනවද මේ? ටෙන්ට් එකක් කරන් උඹලා ඉඩම් තියනවද ගහන්න? නෑ අපි හොඳ කුටරන කරලා ගහමු. කොහෙද කඳු මේ? කොහෙද කඳු කියලා නම් කඳුම යාර. කඳු කොහෙද කඳු කියලා අහම කඳු දින්නේ හැමතැන. ඔයාලේ මම නෙවියු. camping resort. Play house. Nalli ganin kolle. ඒ කවුරුත් ඉන්නවද දන්නේ නැහැ අයියනේ. මම තමයි හදලා තින්නේ මේ යතුරු ගෙන්න යන්න වෙනවා ඒක උඩට ගෙදෙට්ට යන්න.
මේ කොහොමදයි මේ නවතින්න පුළුවන්ද මේකේ? නවතින්න මම මේ හරි මම මේක දැක්කා. මේ කොහොම හරි ෆොටෝස් හරියට නැති නිසා මම ඇතෑරියා. මට දැන් මේ බෝඩ් එක දැක්කම ආයි මතක් වුණේ. නිකන් අර මේ කැමරා ෆෝන් එකෙන් ගාලා දෙන්නට හරියන්නේ අවුලක් නැහැ නේද? අවුලන්නේ කවුරු කාටවත් දීලා නැහැ තාම. හා. මේ මේවා කර විතර බලන්න ඕන view point එකෙන් බලන්න මම ටග්ගල ගෙදර කිලි අතට යනවා මේක ලොකු වෙනවා. අපි ආවා මේ view point එක පහු කරගෙන ටිකක් උඩහට. මේ අපි දෙන්න ඉන්න මෙතන. ඇත්තටම අපි නවතින තැනක් හොයාගත්තා ඊයේ. මේක උනේ අර අද උදේ කතා කරලා කියනවා මේ වතුර එන්නේ නැහැ කියලා එතනට. ඊට පස්සේ අපි මේ තීරණය කළා දැන් හදිසිය තැනක් හොයන්නත් බෑ. ගමන නෑ විදිහට බෑ. අපි ඇවිල්ලා තැනක් හොයාගමු. ඊට පස්සේ මේ ආවා. හම්බුණා තැනක්. ඇත්තටම මේ මිනිස්සු හරි හොඳයි. මේ එක Facebook එකෙත් ගොඩක් අය දාලා තිබුණා මේ හරි හොඳ මිනිස්සු කියලා. මේ ඒක ඇත්ත කියලා තේරෙනවා මෙහෙට ආවට පස්සේ මාර ෆ්‍රෙන්ඩ්ලි මේ මිනිස්සු. හොඳට කතා බහ කරනවා ගොඩක් දේවල් කියනවා අපිට. මේක තමයි මන්දාරම් නුවරේ ඉඳන් මේ නුවරඑළියට යන පාර. අපි මේක දිගේ ටිකක් උඩහට ආව view point එක තියෙන පල්ලමේ. අනේ බලු විදිහට hina යන්නේ. අරු මොකද වරනවා. දුක්ෙන් නේද ඉන්නව. මේ සපාරි යනවා මේ හරියට. ඔයාලටත් මේ කන්ටැක්ට් කරගන්න පුළුවන් මේ නම්බර්ස් තියෙනවා මෙයාලට. අපි අදට ඉන්න හදන්නේ මොකද්ද? මේකට කියන්නේ මන්දාරම් නුවර ප්ලේ හවුස් කැම්පින් රිසෝට්. සම්පූර්ණ view එකම පේනවා. දොලක් ගලගෙන යනවා මෙන්න මෙතන. අම්බු හම්බෙන්නේ අර ගමන්නේ දන්නේ හිතුණු නෑ ඉතින් මේ අදස්සිය මේවා කරන්න කියලා. අපි අර දැක්ක හින්දා ඇත්තම මේ නිකන් අරකට දැම්මේ මේ සාමාන්‍යයෙන් පොල්ලක් දීලා ඉන්නේ. මම ඔයක FB එකේ දැක්කනේ. ඒ හින්දා මට බෝඩ් එක මීටර් වුණා. මම ඒකයි මෙතන නැවැත්තුවේ. අම්මා ඊට පස්සේ ඔයාලා කියාවේ විනාඩි 10ක පාර අම්මා කෑම එකයි තේ එකයි අරන් ඇවිල්ලා දුන්නා. අපරා. අලුතෙන් පටන් ගත්තේ තාම දුන්නේ නැහැ. කොළපතනට ගොඩක් දුර තියෙනවද? ඔව් අපිට වෙන්න ඕනේ ගෙට්ටුයි කියලා. කබරගලැල්ලට යන්න පුළුවන්ද මේ බයික් එක? පුළුවන්. ඒක ගිහිල්ලා එන්න මේ පාරට යන්න. ඔව්නේ. කබරගලැල්ලේ ඒ දියාල එක තුනම තියෙන මේ ළඟම තමයි. ඔව්. ඔයාලා කොරපත විතරයි මේ මන්දාර. කොරපතනේ යූ පොයින්ට් එක විතරයි උඩ. ඔක්කොම දියාලි කීයක් තියෙද මේ? ඔක්කොම කවර් කරනවා දියාලි ගලවලා ගොඩක් කවර් යන ප්‍රධාන හතර විතරයි යන්නේ. අනිත් ඒවා විතර ලොකු සේවා නෙමෙයි. සාමාන්‍ය ලොකු සේවා තියෙනවා. ඔයා හැංගිලා තියෙනවා. ඒකට කොහොමද දවස් 4ක් ගහන්න බලාගෙන ඉන්නවා. නෑ අර ගොඩක් අය කියන්නේ දියාලි 11 12ද කතන්දරයක්. ඔව් එහෙම සාමාන්‍ය 12ක් විතර තියෙනවා. රයිසෙන් කරි නැද්ද? රයිසෙන් කරි ආවම දවල්ට. ඔව් අර අරගෙන මුදෙන් වලදී. ඔව් කීයෙන් පස්සේ වගේද? 12න් පස්සේ වෙනවා. අවුලක් නෑ ඔය. ඒක කවර කරගෙන ඉන්නේ. ගෝවත් මේව? ගෝත් අර ගෝත්. නම මොකද්දයි? තුෂාර. මට වයස කීයක් වෙනවද? 25ක් නෑ 27ක් 28ක්.
ඒ බයිසිකල් ටික තියෙනවා. සිව උලන්නේ නැතුව. ආන්ට කඳු ටිකේ ලස්සන. මාර view එකක් තියෙනවා. ෂා. මෙතනින් පාරක් තියෙනවා මම හිතන්නේ. අතන අර කුඹුරු ඉඩම් ඒවට යන්න තියෙන පාර එන්නද. මං ආදම දෙයක් තමයි මේ වගා කටයුතු කියන්නේ. මම දෙක කරන්න කම්මැලි වුණාට මං ඒකට හරි ආසයි. ඊටම වගේම පළදාවක් එහෙම ගන්න දිනකොට මම හිතන්නේ නෑ 100ට 90ක් තරම්වත් මිනිස්සු අකමැති වෙයි කියලා. මාර ලස්සනයි මේ. ප්‍රතිහාරී නුරාගෙන මීන දැසේ මොවා ආශා රූපසාරී මෙවී පේන චන්ද්‍ර ශෝභාරසේ පානා මනාශාරටා වානා හිත පැරිසෝවාගෙන මම දන්නේ අර ගෙදර මිනිස්සු කොච්චර සතුටින් ජීවත් වෙනවද. මේ සම්පූර්ණ කඳු වැටියම උද්දට පේනවනේ ගෙදරට. දැන් මේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම වෙල. මේ පැත්තේ සම්පූර්ණයෙන්ම කඳු වැටි. මෙහෙ උස කඳු වැටි. මෙහෙ තාම ඉර පායලා නැහැ පහළ ටිකට. දැන් මෙහෙ වෙලාව 6:00 4 විතර ඇති. ඒනට පල්ලෙහා ටිකට තාම අඳුරුයි පල්ලෙහා ටික. 4 විතර වෙලත් අරහෙ තාම නෑ. ඉරේලියක් ඇත්තම නෑ මේ පල්ලෙහා ටික. දැන් උගන්න ඉදන්න ගිහින් බලමු. ගෝවා කපලා හුරුනවා. GoPro එකේ බැටරි වැස්සයි. අපි ඉන්න තැන අපි තමයි පළවෙනි සෙට් එක. ඒ කියන්නේ ඒ අයියා ඔකට කලින් ඔය මේ අදවික දීලම නැහැ කාටවත්. අපි තමයි පළවෙනි සෙට් එක මේ ඔගේ නතර වෙච්ච. ඒක හින්දා මේ ලයිට් තිබුණේ නැහැ. සෝලා තමයි තිබුණේ. එයාලා ගෙදරට යවලා තමයි බැටරි ටික charge කරගත්තේ. මල්ලි පල්ලෙහාට ගිහින් බලනවා. පිස්සුවා ඈ? ඔව්. ඔව් ඔය මං ඒක හරවලා. ඒ අර මන්දරනුවර කේස් එක හරි අර ඉරේලිය වුණත් අර බලනකො කරක්කුයි අර. සම්පූර්ණ කඳු ගැටේට වැටිලා පල්ලෙහා ටිකට නෑ. Oh my god. අයියෝ. බොල්ලතා. Hi, good morning. නින්ද ගියාවිට සෑන්ඩි. ඒක තමයි මං හිතුවේ මේ 7:00 විතර වෙනවා කිව්වනේ ඉතින්. ඒ ඉතින් අපි හිතා හිටියේ එහෙමනේ. අපි යනවා කන්ද උට්ට තේ බොන්න. ඉන්න මෙතන.
එතන තාම හදලා නැහැ නේද අයි? එතන තාම හදලා නැහැ නේ. කියන්නේ ටික ටික තමයි ඉතින් හදන්නේ. මොනවා එතන හදන්න දැන්? දැන් ඔව්. කැම්පින් ගන්න. ටෙන්ට් එක ගහලා. එකක් හදමු ඉක්මනට. ඊළඟ පාර ටෙන්ට් එකකින්. මේක තුල කියන්නේ දිග පාර. මොනවා ටෙන්ට් එක. බලුස්. 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 වෙරිද? මෙතර සතුටින් ජීවිතය ගත කරන්න ඇවිල්ලා බොන්න එපා මල්ලි. මේ මොනවද මේ? අර්ථාපල්ද? මේ කොහොමද මේ යටින්නේ ඇදෙන්නේ නේ? අර්ථාපල්. උඩ ඇදෙන්නේ නැහැ නේ ගෙඩි ගෙඩි. කෙලින්ම පැකට්ටලාද? ඔව් ගෝපිය වෙලාගෙඩි. කළුතර වැත්තේ උන්ගෙන් ඕට වැඩිය හොඳ පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බෑ. උන් කියනවා මේ අර්ථාපල් හැදෙන්නේ මේ ගහේ වෙන්න මේකේ මුදුනේ කියලා. හරි උන් වේගම වෙනවා. කළුතරත් නෙමෙයි. මේ උනායි කරන් ලයින් නෑ. නෑ මම කෝල එක දාන්න. දැන් දාලා නෑ මේ කරේ දෙන්නේ. දැන් නම් ආයත් බර වෙලා තින්නේ. හැමදැනම වගාවම විතරයි තියෙන්නේ. මේ අර්ථාපල් මේක අර්ථාපල් හරි පිළිවෙල ලයිනේ බා. දලු දාන්න කමක් නැද්ද? ඒ මොනවද? ඒ දලු. හා දාන්න. අමුතුම රහක් වෙන්නේ එතකොට. සිරාවට මේ දේකොලත් මේ කඩෙන් ගන්නේ නෙමෙයි. සඳවතියේ ඔබ මගේමයයි කියලා අහස බලා වුණා අහස බලා වුණා ඇසිපිය හෙළනායි සුළු මොහොතේ පවාම වලාකුළට ඔබ මුවා වෙලා එන්න හොඳටම අවුල්ලා. අපි යනවා මේ දිහාවට. කොළපතන ඇල්. කොළපත හරියට ගියා. කොළපතන එල්ලට. හරියට ගියා. කොච්චර විතර දුරින්ද මාමේ තියෙන්නේ? කිලෝමීටරයක් වගේ තියෙනවා. කිලෝමීටරයක් වගේ. ඔව්. අපි ගිහින් එන්නම් ඈ. අපි දැන් යනවා කොළපතන ඇල්ලට. මේ මම හිතන්නේ නිවිති වෙන්නද නේ? ඔබට පිස්සුරු බන්නේ නිවිති යවන්න. යකඩනේ ඔව්. යකඩ. යන පාරක් බං අන්නතර උඩ පාරේ යන්න ඕන. අර මාමා පෙන්නුවත් එක්ක අර කොන්ක්‍රීට් ගලක් පෙන්නුවනේ මාමා. කුකු. අයියෝ ට්‍රැක පන්නනවනේ ඕයි තුන්වෙනි පාරට මේ තුන්වෙනි පාර දිගේ මේ යන්න. දෙයියන්ගේ නාමයට අපේ අම්මා ආපු නැතික සෑහෙන්න උදන්නේ. මල්. අම්මේ. අම්මේ මේ. අම්මේ මේ මල්. මේ හැමතැනම මල්. මේ අම්මේ.
අනේ බෑ මල්ලි තුන ටික කඩාගෙන. මල්ලි පැල්ලෙම එන්නකෝ අයියේ. ඇල්ලට යන්න කොයි පාරදයි මෙතන? පාඩු යන්න නැතුවම ගෙදරකට යන්න කිව්වා. පණ්ඩිතික් ආවනේ අයියා අපිත් එක්ක. කෝක. මතින් පයිට යනවා. හරි බලන්න වැල්ලද කියලා. ආ. බෙලෙත් පොඩ්ඩක් තීලා. සමාවෙන්න උට බෙලෙත් පොඩ්ඩක් තිබිලා. ගොඩක් කම්මැලි මුන් කියනවනේ කෙටි පාරවල් හොයාගන්න. උදේ තිබිච්ච හිතලා තාම අඩු නෑ. බලට කිව්වේ. තොපිට කිව්වේ. ඈ? නැතු. බගි උකින්ද වෙන්නේ ගේ තියලා පීතල කියනවා මම දාඩිය වැක් කරනවා නේද? මේක පිස්සුවක් ඇත්තටම මිටියාවත. Oh, nice. අර අතන ගහ තියෙනවා ඒ ගහ තනි කරම මේ වෙන රටක වයිබ් එකක් මෙන්න මේ දුක්ක. අනේ මන්ද මම වෙන රටකට ගිහින් නැහැ. වීඩියෝ දෙකක් දිනනවා. නෑ වෙන රටක වයිබ් එකක් තියෙනවා මේ අර ගහයි මේකයි බලනවා. නේද මේ? විරාට වෙන රටක වයිබ් එකක්. ඒවල අපි තමයි ඉන්නේ ඒවල අපෝඩ දැක්මක් කරන්නේ මේ ඩ්‍රයිවර් ඉන්නේ රත්නපුරේ කියන්නේ. කතා කරන්නේ. ගිහින් එනවා උඩට. හරි අපි ගිහින් ගිහින් හා. හරි. ඈ? නිලියක් වගේ බා. මාව නිලියක් වගේ ගල. මුන් පිළිගන්න කැමති නෑ මං නිලියක් වගේ ලස්සන වෙලා කියලා එතන. මුන් ඒක නෝඩ වගේ කියලා කියනවා දැන්. පිටුරු දලා කල කන්ද හරි පොඩි චූටි. අපි එනුවේ ඉතේ එන උසයි කියලා. රස්සර බංකුවක් තියෙනවා නේද? මල ගිහින් ඉඳගෙන. එතන මේ අඳුරු ස්වභාවය වැඩි නේ. ගල්බඩ දියල්ලේ. ගොඩක් ලොකු අකුල් ලස්සෙන් ගිහිල්ලා එහෙමයි යන්න දෙන්නේ. මෙතන මරු මේක මෙහෙන එළියයි. නිකන් අර අපි වීඩියෝස් වල දකින්නේ ස්විස් නිව්සීලන්ඩ් වගේ. ඔකේ තනකොළ සීන් එක නෙමෙයි. මම ටොයිලට් පහසුකම් හදලා තියෙන්නේ. සේරම වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයෙන් කරන්නේ. පෙන්නන්න ඕනේ මේ හල්බ්‍රන් ඔය කියන්නේ අඩවිය. නිසාවනුවරලිය හල්බ්‍රන් ඔය. ගණන් ඇහුවෙත් අදයි අපි. මේ චෝටියට වෙන්නේ මේ කන්ද උස වුණාට මේ ටිකක් එහායින් තියෙන්නේ. මේ දිගට තියෙන පිදුරු තලාවල. මම ගත ගන්නවා. කිලෝමීටරයක් වගේ තියෙනවා කිව්වා අපිට යන්න. අපි මීට ආව ඉස්සරහට වීඩියෝ කර ඇත්තටම සමහරක් තැන් දිනවා හරි දුකයි එන්නේ.
ඒවා ඒ තැන් ඒ තරම් ලස්සන. මොකද බලන්නේ? ඕ නෑනේ. තා චුට්ට දුරයි මම හිතන්නේ තියෙන්නේ. ඒක අර අඩෝ ඒ අර අඩෝ प्रार्थना विधि नैने हद प्रार्थनाव बुंद ने चित आदरे पता परदी अन्ने ने චේතනා බිඳිනේ විදු තම්බිවි ගිනේ මුළු ජීවිතේ පුරා තවහවන්නේ නෑ අපි දියැල්ලේ මේ දියැලි දෙකක් තියෙනවා මෙතන. මේ මෙන්න මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. ලොකු දියැල්ල තමයි කොළපතන ඇල්ල. මම හිතන්නේ මේක මේ මොකක් හරි පොඩි ඇලපාරක් ඇත්තේ. අර ඒක පොඩිත් නෑ. ඔව් සමහර පොඩි කියන ඒවා පොඩිම නෑ. අනේ ලොකුයි. අන්න පොඩි කියන ඒවා. ඔව් ආම් බලන්න. පොඩිද කියලා. අපි ආවා කොළපතන ඇල්ලේ පාමුලට. මෙතනින් උඩහට තියෙනවා තව දියැලි 7ක් විතර. මේ view point එකක් තියෙනවා මේ පැත්තේ. ඒකට යන්න බෑ වෙලාවක් නැහැ. අපි යනවා දැන් අබරගල ඇල්ලට. පට්ට ලස්සනයි ඔයාලත් එන්න. හැබැයි මේ මුකුත් දාන්න එපා. මුකුත් දාන්න එපා. මෙතන ගහලම තියෙනවා ඒක. මොකද මේ ගමේ වතුර බොන්නේ මෙතනින්. කවුරු හරි එන්න කලින් අපි යනවා එලා. ජය වේවා. මාමා ලීක්ස් ගෙනල්ලා අපිට දැන් ඔය ගලවලා ගෙනල්ලා ඒ දැන් ගලවපු උඩ කොරටු තමයි හා එනේ ගානට හා දැන් ගලවපු ඔයාලට දවස් දෙක තුනක් තියාගන්න ඔව්නේ ඔව් පිටින් ආයි ඩයිලා පොඩිලා මොනවා ගාන දෙන්න මාමලා කිරලමද මාම එහෙම ගාන්න එකපාරක් කිව්වේ නෑ රැන්ඩම් වුණාද ඒක? වැඩියෙන් ටිකක් තියෙනවා ඈ. නෑ මම ඒක කියන්නේ. කොහොමද එකපාරම කිලෝ එක කිව්වේ? හරි ඒක ඉතින් අපිට පුරුදු වෙලා පුතේ. කිලෝ එකනේ අතින් බැලුවත් බර බැලුවත් හරි ඒක පොඩි එකක් දාලා දෙන්න මම. අපි ආය ආව නැවතිලා හිටපු දැන්. ගත්ත එළවලු සෑහෙන්න. පොඩක් මිලෙන් අඩු මේ බලන්න වෙන ප්‍රශ්නේ නේ. මේ ලංකාව කොච්චර ලස්සනද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. මෙතන අපි ආවා තේමඩුවකට. මේ ගියේ එන්න තව කල් යනවා. ඔව්නේ. ස්පෙෂල් සීන් එකක් තියෙන්නේ. අද අපි කන්නේ මෙන්න මේ වගේ සුපිරි view එකක් දිහා බලනවා බලන්න කඳු ටික.